ඔන්න අද දවසේ තවත් වීඩියෝවක් ගෙනම්. මේ වීඩියෝ මගින් තවත් ත්‍රිකෝණ ගණන් කිහිපයක් ඊටාම සරල ක්‍රම භාවිතා කරලා විසඳන ආකාරය සාකච්ඡා කරමු. මෙන්න මේ රූපයේ දැක්වෙන මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව මේ ගාන හදන්නේ උඩම තියෙන ත්‍රිකෝණ දෙක අංක 1 2 කියලා නම් කරගමු. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. 2යි 1යි එකතු කරපුවාම 3. ඒ වගේම දෙවන ත්‍රිකෝණ දෙකත් මේ විදිහට අංකණය කරගන්නවා. 2යි 1යි එකතු කරපුවාම එතනත් අංක 3 කියලා ලැබෙනවා. ඊට පස්සේ යටම තියෙන මෙන්න මේ ත්‍රිකෝණ 3 1 2 3 කියලා අංකණය කරගන්නවා. 3යි 2යි 5යි 1යි 6. ඉතින් මෙන්න මේ ලැබුණු අංක 15ට එකතු කරමු. 6යි 3යි 9යි 10යි 11 12. එහෙනම් මේ රූපයේ දැකිය හැකි මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ ත්‍රිකෝණ 12යි. බලමු ඇත්තටම මේ රූපේ ත්‍රිකෝණ 12ක් තියෙනවද කියලා. මේ බලන්න. මෙතන පොඩි ත්‍රිකෝණයක්, ඒ වගේම මෙතන තවත් ත්‍රිකෝණයක් තියෙනවා. එතකොට 1යි 2යි මෙතන ලැබෙන ත්‍රිකෝණ දෙකෙන් ලැබෙන ලොකු ත්‍රිකෝණයයි ත්‍රිකෝණ ගාන 3යි. දැන් මේ මැද ටික අයින් කරාම අපිට නැවතත් ටිකක් ලොකු ත්‍රිකෝණ දෙකක් ලැබෙනවා. ඉතින් මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි 1යි 2යි ත්‍රිකෝණ දෙකයි ඒ දෙක එකතු කරපුවාම ලැබෙන ලොකු ත්‍රිකෝණයත් එක්ක මෙතන ත්‍රිකෝණ 3ක් අපිට දකින්න ලැබෙනවා. මෙතන තිබ්බ ඒ ඉරි දෙක අයින් කරලා ගත්තාම මේ විදියට අපිට තවත් තරමක් විශාල ත්‍රිකෝණ 3ක් දකින්න ලැබෙනවා. 1 2 3 ත්‍රිකෝණ 3යි. ඒ වගේම 1 සහ 2 කියන මේ ත්‍රිකෝණ දෙක එකතු කරපුවාම ලැබෙන තවත් ත්‍රිකෝණයක්. ඒ වගේම 2 සහ 3 ත්‍රිකෝණ දෙක එකතු කරපුවාම ලැබෙන තවත් එකක් සහ ත්‍රිකෝණ 3ේම එකතුවෙන් ලැබෙන තවත් ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මෙතන ත්‍රිකෝණ 6ක් අපිට දකින්න පුළුවන්. ඔන්න ඉතින් මේ ත්‍රිකෝණ ටික එකතු කරපුවාම 6යි 3යි 9යි 3යි 12යි. අපේ කලින් හදපු කෙටි ක්‍රමය සාර්ථකයි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්. ඔන්න අද දවසේ අපි ගෙනාවු දෙවෙනි ත්‍රිකෝණ ගණන. මෙන්න මේ රූපයේ දකින්න පුළුවන් මුළු ත්‍රිකෝණ ගාන කීයද? ඉතින් අපිට පේනවා 1 2 3 සහ 4 කියලා පොඩි ත්‍රිකෝණ 4ක්. ඒ වගේම මේ ත්‍රිකෝණ 4ම එකතු කරපුවාම ලැබෙන ලොකු ත්‍රිකෝණයත් එක්ක මෙතන තියෙනවා ත්‍රිකෝණ 5ක්. ඊළඟ ත්‍රිකෝණ ගාන. මෙහි දක්නට ලැබෙන මුළු ත්‍රිකෝණ ගණන කොපමණද? හොඳයි. මෙතනදී තට්ටු 3ක් තියෙනවා අපිට දකින්න ලැබෙනවා. ඉතින් පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව අපි ලියන්නේ 1 ධන 2 කියලා. තුන්වෙනි තට්ටුව අපි ලියන්නේ 1 ධන 2 ධන 3 කියලා. හොඳයි. දැන් අංක 1 ඒ විදිහටම ලියමු. දැන් මෙතන 2යි 1යි එකතු කරපුවාම ලැබෙන අගය 3. ඒ වගේම 3යි 2යි 5යි 1යි 6යි එකතු කරපුවාම 6 ලැබෙනවා. ඉතින් මෙන්න මේ ලැබුණු සංඛ්‍යා ටික නැවතත් අපි ලියාගමු. ලියලා එකක් අර එකක් මේ විදිහට කපලා අයින් කරලා දාමු. පළවෙනි එක කපනවා, දෙවෙනි එකෙත් කරනවා, නැවත තුන්වෙනි එක කපලා අයින් කරනවා. ඊළඟට මේ ටික ඒ විදිහටම පහළට එකතු කරනවා. 6යි 3යි 9යි 1යි 10යි. ඒ වගේම එතන ඉතිරි වෙච්ච එක ඒ විදිහටම පහළ ලියනවා. 10යි 3යි එකතු කරපුවාම 13යි. මෙහි දක්නට ලැබෙන මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ ත්‍රිකෝණ 13යි. බලමු මෙන්න මේ ත්‍රිකෝණයේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද කියලා. ඉස්සෙල්ලම බලමු මේ ත්‍රිකෝණයේ තට්ටු කීයක් තියෙනවද කියලා. තට්ටු 1 1යි, දෙවෙනි තට්ටුව 1 ධන 2, තුන්වෙනි තට්ටුව 1 ධන 2 ධන 3, හතරවෙනි තට්ටුව 1 ධන 2 ධන 3 සහ 4. දැන් මේවා එකතු කරමු. 1 3 6 10. එහෙනම් සුපුරුදු විදිහට නැවතත් මේ සංඛ්‍යා ටික ඒ විදිහටම ලියාගමු. ලියලා මම කලින් කිව්වා පළවෙනි එක කපනවා, දෙක ඉතුරු කරනවා,
තුන්වෙනි එක කපනවා ඊළඟ එක ඉතුරු කරමු. හරි මේ ටික පහලට එකතු කරමු. 10යි 16යි 19යි 20යි. 10යි 3යි 13යි. එහෙනම් අපිට 20යි 13යි 33යි කියන සංඛ්‍යාවක් ලැබෙනවා. මෙහි අඩංගු මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ ත්‍රිකෝණ 33. හොඳයි ඉතින් ඔන්න අද දවසේ වීඩියෝව මේ විදිහට අවසන් කරනවා. තවත් මේ වගේ IQ ප්‍රශ්නයකින් නැවත හම්බ වෙනකන් ඔබ සියලු දෙනාට අයිබෝවන්.